Hey guys, අද අපි කරන්න යන්නේ චූටි vlog එකක්. ඉතින් මේ vlog එකේදී අපි මේකෙන් මේ වගේ චික් වගේක් දාලා තියෙනවා. ඒකෙන් එකක් තෝරගෙන ඒකට අදාළ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේ vlog එක වෙන්නේ කියලා. මේ හරි දැන් මම තමයි මුලින්ම චිට් එක තෝරගන්නේ. මං කියන්නේ ප්‍රසිද්ධියේ ආදරේ කියන්න කෙනෙක්ට chance එකක් ලැබුණොත් කියන්නේ කාටද? අයියෝ. ප්‍රසිද්ධිය ආදරේ කරන්නේ. හොඳම යාළුවට තමයි ඉතින් ආදරේ කියන්න වෙන්නේ ප්‍රසිද්ධියේ ආදරේ. ගොඩක් ආදරේ තුන්දෙනෙක් ඉන්නවා. තුන්දෙනාටම ගොඩක් ආදරේ. එක්කෙනෙක්ට නෙමෙයි තුන්දෙනාටම ගොඩක් ආදරේ. හරි ඊළඟ chance එක. දැන් මේක අයින් කරනවා. ඔව් අපි දැන් මේක අයින් කරනවා. හරි දැන් මෙයාගේ අවස්ථාව අප බලමු. මං අහන්න. මං ඉතින් බලන්න. අකමැති කෙනෙක්ට කනට ගහන්න අවස්ථාවක් එනවා. කාටද කනට ගහන්නේ? අකමැති කෙනෙක්ට දැන් ඔයාලට කනට ගහන්න පුළුවන්. කාටද ගහන්නේ? අනේ මොකද්ද? goodbye. කාටද කනට ගහන්නේ? කරට ගන්න එහා පැත්තක දෙනෙක් හරි. හරි දැන් මගේ chance එක. රොපේ විදිහට නේ. සමාජයක් හෝ පුද්ගලයෙක් ඉදිරියේ ලැජ්ජා වුණ අවස්ථාවක්. ලැජ්ජා වුණ අවස්ථාවක් කියන්නේ ඉස්කෝලේදී තමයි මං හිතන්නේ මේ අපි වැරද්දක් කළා. ඒ කියන්නේ පන්ති දෙක අතරේ එකපාරක් කොළ වලින් ගහගෙන ඊට පස්සේ අපේ පන්ති බාර ටීචර් අපිව එක්කන් ගියා ප්‍රින්සිපල් ගාවට. ඊට පස්සේ එදා ඇසෙම්බලි එක. ඉතින් හැමෝටම මේ දන ගහන්න වුණා ඇසෙම්බලි එක ඉස්සරහා. පේලියට දන ගහන්න වුණා. මං හිතන්නේ ඒක තමයි මේ ලැජ්ජා වුණ ලොකුම අවස්ථාව ප්‍රසිද්ධිය. ඔය රය මට එලා තියෙනවා. අපි දැන් බලමු මෙයාට මොකක්ද දෙන්නේ කියලා. මම කියන්නේ මේ අතරින් කාටද වැඩිපුරම කැමති? රෑන්ක් කරොත් එහෙම. කිනිති, ධම්මයා, කිනිත්. ඉති. ඕකේ. දැන් මගේ වාරේ. මම කියන්නේ ආදරය ගැන හිතන හැඟීම මොකක්ද? ආදරේ ඉතින් හොඳයි නේද? සුන්දරයි. ආදරේ සුන්දර වර්ධකි. මේ ඉතින් හොඳයි. ඉතින් අපිට හොඳම කෙනා හම්බුනොත් මේ හොඳයි. ඉතින් ආදරේ හැම විදිහකින්ම එක එක පැති තියෙනවා. ඉතින් අපිට හොඳම කෙනා හම්බුනොත් ආදරේ හොඳ විදිහට විඳින්න පුළුවන්. ඉතින් එහෙම තමයි. බලමු. දැන් මෙයා ආසව නළුවම මෙයා හම්බෙලා තියෙනවා. දැන් මම මේක මේ අපි මේක එක තිරාල් ලිව්වේ. එතකොට මේ මන් දන්නේ නැහැ මෙයාට එයි කියලා මේක. අපි බලමු මොකද කියන්නේ. දැන් මෙයා මේ පොඩි කාලේ මැරෙන්න හැදුවා ෂාරුක් ખાන්ට. හරිද? ආසව නළුව තමයි ෂාරුක් ખાන්. මේ මට දැන් එකපාර එක මතක් වුණේ. එතකොට ෂාරුක් ખાන්ව මුණ ගැහුනොත් මේකේ විදියට තියෙන්නේ ෂාරුක් ખાන්ව මූණට මුණ ගැහුනොත් එහෙම ආන ප්‍රශ්න තුනක් මොනවද? මොනවද අහන්නේ ෂාරුක් ખાන්ගේ? මුණට හම්බුනොත් එකපාරට යාට මේ එනවා ඉස්සරහට. මොකද අහන්නේ ෂාරුක් ખાන්ගේ? සෙල්ෆි එකක් ගන්න පුළුවන්ද කියලා? තව දෙකක් තුනක් අහන්න ඕනේ. මොනවද අහන්නේ? කොච්චර තියනවද ඉතින් ආසව මට නළුවනේ. එහෙම අහන්න බෑනේ. ඇයි බැරි? මම අහන්නේ සෙල්ෆි එකක් ගන්න පුළුවන්ද? වීඩියෝ එකක් ගන්න පුළුවන්ද? තව එක. ගෙදර එන්නද? ගෙදර එන්න. කකේ ඉඳන්න. මං කියවන්න. ගෙදරට කරපු බොරුවක් අහුණාම ඒක වහගන්න කිව්ව බොරුව මොකද්ද? මේ ගෙදරට කරපු බොරුවක් කියන්නේ මේ ළඟදී උනේ මේ මගේ ඇතුලේ මාළු ටැංකියක් තියෙනවා මේ ඒක මගේ අතින් බිඳුණා
ඒකට මම පූසාව තමයි අවු කරේ. පූසා මාළු ටැංකියට කනලා ඒක බින්ද කියලා තමයි පූසාව අවු කරේ. අද තාත්තරියන්. ඒක තමයි කරපු ලොකුම බොරුව. ලොකුම බොරුව නෙමෙයි මේ. ඒක තමයි ළඟදි කරපු ලොකුම බොරුව. බොරුවට කිව්ව බොරුව. බොරුව අහු වෙනවට කිව්ව බොරුව. පණ්ඩිත මිනිස්සෙක් වැඩක් කර ඉද්දී උපදෙස් දෙන්න આવොත් එයාට මූණට කියන්න හිතෙන. හැබැයි කියන්න බැරි දෙයක්. මට තේරෙන්නේ ඉතින් පවුනදී යන්න කියලා තමයි ඉතින්. ඒක ඇත්තටම පණ්ඩිත මිනිස්සු උපදෙස් දෙද්දී නිකන් වැඩක් කරන්න මට අමාරුයි. ඇත්තටම අමාරුයි. එහෙම කියන්න බෑනේ කොහෙද කියලා. අනේ මෙයා බොරු ගයිස් ඔය කියන්නේ. බොරු කියන්න එපා. ප්‍රසිද්ධ වාදේ කියන්න බෑ එහෙම. එහෙනම් බොරු කියන්න එපා. මේ බොරු මෙයා කියන්නේ. නෑ අවංකව ඉතින් තාත්තව තමයි වෙරෙන්න කලින් බලන්න පුළුවන් නම් බලන්නේ. බොරු. බොරු කියන්න එපා මේ බොරු නෙමෙයි ඉතින් ඇත්ත. අහන්න මගෙන් ආ. පරිණතයි කියලා හිතාගෙන කරපු ලොකුම මෝඩ වැඩේ මොකද්ද? දැන් ඔයා හිතන එක හරිය නිකන් ලොකු මේ පරිණත වැඩක් කියලා. හැබැයි ඒක හෙන්න මෝඩ වැඩක් කරලා තියෙනවා අන්තිමට. මොකද්ද? මොකද්ද ඒක කරපු මෝඩ වැඩේ? මම පොඩි කාලේ 10 මම පොඩි කාලේ grade 10 වගේ මම මේ ලොකු අය ගෙනියන බෑග් එකක් ගෙනියනවා. හෑන්ඩ් බෑග් එක. පොල්ලම ගෙනියන්නේ නැහැ. ඉතින් මම ඒක හරිය ලොකුවට ගෙනියනවා. මම ලොකු කෙනෙක් වගේ. ඉතින් මේක තමයි ඉතින් පන්නතයි කියලා කරපු මහා මෝඩ වැඩක් ඉතින් ඒක. දැන් මගේ chance එක. මම කියන්නේ මේ අතරින් කරන්න කැමති එකක් තෝරගන්න. 1 අකමැති කෙනෙක්ට බනින්න. 3 නෑ සෝරි. ආයි කියන්න. මේ අතරින් කරන්න කැමති එකක් තෝරගන්න. 1 අකමැති කෙනෙක්ට බනින්න. 2 අකමැති කෑමක් කන්න. 3 සතියක් හොස්පිටල් ඉන්න. අකමැති කෙනෙක්ට වයින්ද? මේ කරන්න කියන්නේ. chance එකක් එන්නේ නැහැ ලේසි එකට අකමැති කෙනෙක්ට බයින්. වැඩිපුරම ජීවත් වෙන්න ආස කොහෙද? ගෙදර, වෙන රටක, නැත්නම් වෙන උත්තරයක්. වැඩිපුරම ජීවත් වෙන්න ආස. වෙන උත්තරයක් තමයි ඉතින්. මොකද්ද වෙන ඒ උත්තරේ? උත්තරේ කියන්න බෑ නේද? බෑ කියන්න ඕනේ දැන් වඩක් කියන්න කිව්වනේ. කියන්න ඕනේ. කියන්න. හරි වෙන රටක. බෑ දැන් ඊ වෙනස් බෑ. ඔයා බොරු කිව්වනේ මම බොරු කිව්වා. මෙයා බොරුවනේ කිව්වේ අර ඔයානේ බොරු කිව්වේ. වෙන රටක. ඕකේ. වරන්නතලේ ආයෙ දැම්මද? නෑ. මුහුණ දීලා තියෙන ත්‍රාසජනකම අත්දැකීම මොකක්ද? ත්‍රාසජනකම අත්දැකීම දෙකක් තියෙනවා හරිද? ඒක මම මේ ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මේ එකක් තමයි මේ අපි A level කාලේදී මේ ගියා නුවර. එතකොට අවුරුදු 19යි. නුවර ගියේ තනියම. මේ තනියම කියන්නේ යාළුවෝ 4 දෙනෙක් දැන් කතා වුණා. මේ හොඳම යාළුවෝ මතක් කරනවා. හැමදාම පොල්ලක් තියෙනවා. ඉතින් මේ එයයි මේ තව යාළුවෝ දෙන්නෙක් තමයි කතා වුණේ. අපි 4 දෙනෙක් යන්න. එදා උදේ වෙනකම්ම ඒ 3 දෙනා එනවා කියලා පොරොන්දු වුණා. මේ යාළුවෝ ඉන්නවනේ අපිට පොළු තියෙන. උදේ කිව්වා මේ එන්න වෙන්නේ නැහැ කියලා දෙන්නෙක්. ඊට පස්සේ දෙන්නයි ඉතුරුනේ. ඉතින් මම ඒ මාත් එක්ක ගියපු අනිත් කෙනාගේ නම කියන්නේ නැහැ. මොකද එයාගේ ගෙදරින් තාම මං හිතන්නේ දන්නේ නැහැ. අපි එහෙම නුවර ගියා කියලා ඉන්න මං කියන්නේ නැහැ. මේ එයා මේ වීඩියෝ එක බලනවා නම් දන්නවා අපි දෙන්න තමයි නුවර ගියේ එක මේ රහසක්. තාමත් මං හිතන්නේ මේ ඉතින් මේ අපි දෙන්න නුවර ගියා. එතකොට දැන් අපි දන්නේ නැහැ කවදාවත් නුවර ගිහිල්ලත් නැහැ. 4 දෙනෙක් යන්න හිටියේ දෙන්නයි අන්තිමට ඉතුරුනේ. 7:00ට ට්‍රේන් එක තිබ්බේ. හැබැයි මේ ඒ ට්‍රේන් එක අපිට මිස් වුණා. දැන් අර යාළුවෝ දෙන්න එනකන් හිටපු හින්දා අපි ගියේ 9:00 ට්‍රේන් එකේ. එතකොට හෙට යද්දී සාමාන්‍යයෙන් 12 විතර වෙනවා. එදා කොහොම හරි මේ ට්‍රේන් එක දැන් එනවා. අපි ගත්තේ 3rd class
අපි ගත්තේ 3rd class ටිකට් එකක්. හැබැයි අපි දන්නේ නැහැ දැන් මේ නගින්න ඕන පන්තියවත් දන්නේ නැහැ. එතකොට අපි නැගලා තිබ්බේ 1st class එකට. එතකොට අර ඉන්නවන් ටිකට් චෙක් කරනවා. එතකොට ඒගොල්ලෝ හිටියා දෙන්නෙක් විතර. ඊට පස්සේ අපිට කලබලයට නැග ගන්න බැරුව එයා වැටෙන්න ගියා අර රේල් පාරේ අස්සට. කවුද? ඒ මාත් එක්ක හිටපු අනිත් යාළුවා. මහත පිටි කෙනෙක්ද? නෑ නෑ එහෙම කියන්න බෑ මේ අඳුර ගන්න හින්දා. මේ එතකොට ඒ යාළුවව වැටෙන්න ගියා. ඊට පස්සේ මම කොහොම හරි අල්ලලා ඇදලා ගත්ත ට්‍රේන් එක ඇතුළට. මේ ඊට පස්සේ අපි ගිහිල්ලා ඉතින් එදා දවස මේ හිටියා මේ ගිහිල්ලා ගාඩන් ගිහිල්ලා එහෙම ගිහිල්ලා ආවා. ඉතින් ඒක තමයි එක ත්‍රාස්ජනක අත්දැකීමක්. අනිත් එක මේ ළඟදී මේ මම මුහුණ දුන්නේ මේ අපේ ගෙදර ප්‍රධාන දොර මේන් ඩෝ එක නෙමේ තව දොරක් තියෙනවා පිටිපස්සේ එක. ඒක තියෙන්නේ ඔටෝ ලොක් දොරක්. එතකොට අර ඇදගෙන ආවහම දොර මේ ඔටෝ ලොක් වෙනවා. ඉතින් අර මේන් ඩෝ එකේ දා වහලා තිබ්බේ මම අර පැත්තෙන් අනිත් පැත්තෙන් ආවා මේ ඔටෝ ලොක් දොර මට අමතක වෙලා ඇදුනා අතින්. එතකොට මේ එළියේ තමයි මං හිටියේ එදා කොහොම හරි ගෑස් එකේ මම බත් එක ලිපේ තියලා තිබ්බා මේ දැන් මාස 2-3කට කලින් අත්දැකීම. ගෑස් එකේ බත් එක ලිපේ තියලා තිබ්බා. දැන් අන්තිමට බත් එක දැන් ඉදෙන්න ඔන්න මෙන්න වගේ තිබ්බේ. ඊට පස්සේ මට දැන් ගේ ඇතුළට යන්න විදිහක් නැහැ. ෂීට් තියෙන්නේ මේ අරින්න දොරක් නැහැ. හොඳටම වැස්ස දවස් අර ද්විත්වායක දවස්වල එක දිගට වහිනවනේ. එතකොට කරන්න කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ ස්ටෝරුවේ මම දැන් කල්පනා කරා උදව්වක් ඉල්ලන්න කෙනෙකුත් නැහැ ළඟ පාතක. අනිත් ගෙවල් වල හිටියෙත් ගෑනුවා. ඊට පස්සේ මම දැන් හොඳ ටික වෙලාවක් කල්පනා කරා මට මාර බයයි ගෑස් එක පුපුරන්න තිබ්බා ටික වෙලාවක් ගියා නම්. ඉතින් මේ මම කල්පනා කරා මොකද කරන්න කියලා. ඊට පස්සේ මට එකපාර මතක් වුණා ඉනිමග තියනවා කියලා මේ ස්ටෝරුවේ. ඊට පස්සේ මම ස්ටෝරුව ඉක්මනට ඇරලා ඉනිමග අරගෙන මේ ඒක හේතු කරා මේ වහලෙට. වහලෙත් උසයි සාමාන්‍යයෙන් අඩි 10ක් විතර උසයි. ඒ වහලෙටත් අපේ වහලෙටත් නගින්න බෑ. මොකද අර ඉස්සරහා ගහලා තියෙන මේ වැහිපීල්ල මේ හින්දා අපිට නගින්න අමාරුයි සෑහෙන. ඉතින් මම කොහොම හරි වහලෙට නැග්ගා. ඔව් වහලෙට නැග්ගා. මේ වහලෙට නැග්ගත් අර බණ්ඩක්කා වගේ ලිස්සනවා. ඊට පස්සේ මේ කොහොම හරි බඩගාගෙන ගිහිල්ලා මේ එක තැනක පිටිපස්සේ තියෙනවා බහින්න පුළුවන් තැනක්. මේ ඉතින් කොහොම හරි එතන උළු කිහිපයක් අයින් කරද්දී මේ එක උළු කැටයක් වැටෙනවා මේ ඇතුළට ගේ ඇතුළට වැටෙනවා. වැටිලා මාල් ටැංකිය විදෙනවා. එදා තමයි මම අර කලින් ප්‍රශ්නෙට උත්තර දුන්නේ. මම ඒකට තමයි මූසව ඇල්ලුවේ. මේ ඉතින් මාල් ටැංකිය විදෙනවා. මට එදා ඇඬෙනවා ඇත්තට. මොකද කවදාවත් කරපු නැති දෙයක්. මේ ඉතින් ඒ වෙලාවේ මට හෙන බයක් තිබ්බ. මොකද මේ උදව්වක් ඉල්ලන්න කෙනෙකුත් තිබ්බේ නෑ. හවස මේ තාත්තා නැහැ ගෙදර. එතකොට මේ මට බය හිතුණා සමහරවිට ඒ බත් එක කරවෙලේ වෙන එක වෙනම දෙයක්. ඒ වුණාට ඒක ටික වෙලාවක් තිබ්බනම් සමහරවිට ගෑස් එකත් ගිනි මේ පුපුරන්න තිබ්බා. ඊට පස්සේ කොහොම හරි ඉතින් බඩ ගාගෙන කරගෙන මේ ඇතුළට පැනලා මේ ගෑස් එකත් ඕෆ් කරා. ඕෆ් කරලා ආපහු ඇවිල්ලා ආපහු වහලෙට නැගලා තමයි අර තැන හැදුවේ. මොකද මේ බැස්සට පස්සේ ඇතුළේ ඉඳන් හදන්න බෑ. ආපහු සැරයක් නගින්න උනා. එතකොට නගිද්දි ආපහු සැරයක් හදිසියේ කලබලේ නැගී නගිද්දි මේ මගේ මූණ වැදුනා. තොල පැලිලා. ඊට පස්සේ මෙතන වැදුනා. මෙතනත් මේ පැල් මේ එකක් වුණා. එතකොට ලේ එනවා. මෙතනින් ලේ ගලනවා. තොලෙන් ලේ එනවා. ඊට පස්සේ මට හොඳට වැඬෙනවා. මම සාමාන්‍යයෙන් අඬන්නේ නැහැ ලේසියෙන්. ඒ වුණාට එදා මට හොඳට වැඬෙනවා. වැස්ස හොඳටම දියසෙවල සමහරවිට මම ඉස්සලා ගියා නම් වැටිලා ඔළුව වැදෙන්න තිබ්බා. මේ ඊට පස්සේ ආපහු කොහොම හරි ෂේප් එකේ හදලා ආපහු බැස්සා. ඒක තමයි මම හිතන්නේ මේ මට තාවත් මතක් වෙදී එන බයයි. මේක තමයි මේ මුණ දුන්න ත්‍රාසජනකව අත්දැකීම් දෙක. මම හිතන්නේ කවුරුත් එහෙම මේ නැගලවත් ඇති කියලා වහලෙකට මම නැගලත් නැහැ. ඉතින් පළවෙනි වතාවට තමයි මේ එහෙම අත්දැකීමකට මුහුණ දුන්නේ. ඉතින් මතක හිටින අත්දැකීම. හරි. ඔයාලා try කරන්න යන්න එපා. මගේ ඉඳලා තියෙන නෝහාත්. තමන් වැඩිපුරම ආදරය කරන දෙන්නේ එකපාර කරදරයක වැටිලා ඉන්නවා. ෆැමිලි එකයි ලයිෆ් පාර්ට්නර්. ඕකේ? කවුද තෝරගන්නේ? එහෙමයි. අනේ මට තේරෙන්නේ නැහැ එතකොට කියන්නේ ඉතින් ලයිෆ් පාර්ට්නර් ඉන්නවා එක මේ වෙක්ක ඔයාලට තෝරගන්න පුළුවන් එක්කෙනාව එකම අවස්ථාවේදී දෙපැත්තක තමයි දෙගොල්ලෝ ඉන්නේ. ඔයාලට තෝරගන්න පුළුවන් එක්ක ෆැමිලි එක නැත්නම් ලයිෆ් පාර්ට්නර්. මම මරනවා. බෑ එක්කෙනෙක් තෝරගන්න ඕන. කවුද තෝරගන්නේ? ෆැමිලි ඕ ලයිෆ් පාර්ට්නර්. බෑ එකක් තෝරගන්න ඕන. Oh my god. ඒක ඊසි නේ. ආව තෝරගන්න. අක්කා ෆැමිලි එක. තප්පර 10ක් ඇතුළත කියන්න ඕනේ. ඕකේ 1 2 3 උදේම නැගිලා කරන දේවල් තුනක්. මූණ හොදනවා, දත් මදිනවා, කිරියක බොනවා.
යාළුවට දුන්න හැබැයි යා පිළිපැද්දේ නැති උපදේශයක්. Oh my god. මම නේද කියන්නේ? මම යාළුවට කිව්වා ඒක ඕනේ නේ කියන්න. කියන්න යාළුවෝ නම කියන්නේ නැහැ. මේ අයියෙන් කියන්නේ. මම එක යාළුවෙක් මේ පිරිවෙනමයි එක්ක යාළුවනා නේ හැමෝම පිරිවෙනමයි එක්ක යාළුවනා. දැන් මෙයා එක පිරිවෙනමයි එක්ක යාළුවනා. ඒ පිරිවෙනමයා එයාට මේ සම්බන්ධය නතර කරලා යාළුවා බ්‍රේක් අප් වුණා. ඊට පස්සේ මේ එයා ඇඬුවා ගොඩක්. ඊට පස්සේ මේ මම යාළුවට කිව්වා ඉතින් මේ ආයේ එළවස් ඉවරනකම් මේ කෙනෙක් එක්ක ආයේ මේ සම්බන්ධයක් පටන් ගන්න එපා කියලා. මේක කියන දේ වුණේ අර තරහ වුණ කොල්ලා එක්කම ආයේ යාළුවනා. ඊට පස්සේ එයා යාළුවනා නේද? දෙවෙනි පාරත් මේ බ්‍රේක් අප් වුණා. එකම පිරිවෙනමයා. දෙවෙනි පාර බ්‍රේක් අප්. ඊට පස්සේ ආයෙ අඬුවා මං කිව්වා ආයෙ ඉතින් යාළු වෙන්න එපා ඔය මනුස්සයෙක් හොඳ නෑනේ කියලා. ඊට පස්සේ මොහොම දැන් ඉතින් මෙයා නෝවලි එකේ වැඩ ටික කරගෙන ගියා. තුන්වෙනි පාරත් මෙයාලා යාළු වෙලා. ඕඩයිනේ. මේක තමයි කියන්නේ. තුන්වෙනි පාරත් මෙයාලා යාළු වෙලා මේ ඊට පස්සේ මේ ආයෙ බ්‍රේක් අප් වුණා. ඕම බ්‍රේක් අප් වෙලා දැන් ඊට පස්සේ ඒක උනේ ග්‍රේඩ් 10 වලදී. මම යාළුවගේ නම කියන්නේ නැහැ. දැන් ඔහොම මේ ගෙරස් ඉතින් එයා සෑහෙන්න මේ දුක් වුණා. එයා මාත් එක්ක ඇටියක් ලැබුණනවා. එයා ඉතින් ඒ තරම් එපා එක තියෙන්නේ නැති. මේ ළඟදී ගිය මාසේ මට කියන ආයේ කොල්ලෙක් යාළුවා කියලා. තාම ඉතින් මේක තියෙනවා. මම සුබපතනවා යාළුවා එක කරගන්න. මං කියන ආයෙ බ්‍රේක් අප් වෙන්න එපා කියලා මම ඉතින් 4 සැරයක් විතර වුණා. දැන් ඉතින් ෆයිනලි යාලා ඉන්නවා හොඳට. කිව්වට කියන දේ කිව්වට කියන දේ නැහැ ඉතින්. ඕකේ. මේ ඔප්ෂන් වලින් එකක් තෝරගන්න. එක ආයු කාලය අවුරුදු 10කින් වැඩි කරගන්නවා. දෙක කෝටි 10ක ලොතරැයියක් ඇදෙනවා. තුන මානසික නිදහස. මානසික නිදහස. ඒක නැතුව මේ වෙන මොනවද තිබ්බත් නැහැ. ආයි කාලේ වැඩි වෙන්නේ ඉස්සරහින් නෙමෙයි පිටිපස්සේ එන්නේ. ඒක තේරුම් ගන්න නැහැ. ඉතින් මානසික නිදහස නැතුව මිනිහෙක්ට මොනවද තිබ්බත් වැඩක් නැහැ. වැඩක් නැහැ. ආදරේ කරපු කෙනා දාලා ගියොත් කරන්න කැමති මොනවද? පලි ගන්න, පොල් ගහන්න, යන්න දීලා පාඩුවේ පැත්තකට වෙන එක. යන්න දීලා පාඩුවේ පැත්තකට වෙන එක. පා මිනිස්සු පස්සේ ගිහිල්ලා තේරුමක් නැහැ. yes. මම ගන්න ඕනේ. ගන්න ඕනේ මම. නෑ මම කියවන්නේ. ඕකේ. ලෝකේ වැඩිපුරම ආදරය කරන කෙනා කවුද? ලෝකේ වැඩිපුරම ආදරේ අම්මටයි තාත්තට. ඒගොල්ලෝ තමයි අංක 1 ඊට පස්සේ තමයි අනිත් හැමෝම. ඔය අරගෙන මට දෙන්න මම කියවන්නේ. ඔයානේ දැන් උත්තර දෙන්න ඕනේ. උනේ. මන්නේ දැන් උත්තරේ. හරි. මට උපදේශ 3ක් දෙන්න උනොත් මොනවද දෙන උපදේශ? මම ඔයාලට උපදේශ 3ක් දෙන්න උනොත් කරන්න. උපදේශ 1. අනවශ්‍ය දේවල් වලට සල්ලි වියදම් කරන්න එපා. මෙයා හරියට සල්ලි වියදම් කරනවා. ඇත්තටම ලෝභ නෑ මෙයා. හරි හොඳයි ලෝභ නෑ. හරි මසරු නෑ. හොඳයි. මේ හැබැයි බොරු දේවල් වලට සල්ලි වියදම් කරන එක වියදම් කරන්න එපා. මේ එපා වියදම් කරන්න. ඒක තමයි පළවෙනි ඇඩ්වයිස් එක වඩවත් දෙන්න. 2 ඕනාට වඩා ඕනම දෙයක් ගැන හිතන්න එපා. හරි ඕනම කෙනෙක් ගැන ඕනම දෙයක් ගැන හිතන්න එපා. 3 ඔයාව වටින්නද මිනිස්සුන්ට කිසි දෙයක් කරන්න යන්න එපා. තේරුණාද? ඔයාව වටින්නේ නැත්නම් ඔයා කිසිම මිනිස්සෙක්ව කියා කරන්න එපා. මං කියන්නේ ඔයාලට වෛර කරන්න කියලා. ඔයාව යාලා කියා කරන්න නැත්නම් ඔයා යාළුව කියා කරන්න යන්න එපා. වැඩක් නැහැනේ. එහෙම එපා. ඔයා යාළුව මේ සතුට කරන්න එපා. එච්චරයි මම මේක දිගහැරියද? ඒක. මම කියවන්න ඕනේ. කාට හරි බයින්න chance එකක් આવොත් බයින්න. වචන 5. කප්පර 5ක් ඇතුළත. බෝඩයා හරක බූරුවා තමුසේ ඔයි. හරි. හරිද මේ කිව්වරයි. අපි දැන් ප්‍රශ්න 10 උත්තර දීලා තියෙනවා. ඉතින් මේ චීට් වලින් තමයි අද අපි උත්තර දුන්නේ. ඉතින් අපිට හිතුණ ප්‍රශ්න ටිකක් ලියලා තමයි අපි මේ විදියට මේ චැලෙන්ජ් එක කරේ.
ඉතින් හැම ප්‍රශ්නෙකටම වගේ උත්තර හම්බුණා. ඉතින් හරිම උත්තර දුන්නා කියලා අපි හිතනවා. ඉතින් ආපහු මේ වගේ challenge එකකින් හම්බ වෙමු. Thank you for watching. subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරන්න. Bye.